දිවාසුරකුම් මධ්‍යස්ථාන ඒ වගේම පෙර පාසල් පහසුකම් මේ වන විට හෝමග ප්‍රදේශයට අතිශයින්ම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මොකද විශාල පිරිසක් පිටින් පැමිණිලා ඒ අයගේ පුද්ගලික අවශ්‍යතාව නිසා මේ ප්‍රශ්නය දීර්ඝ දිගු වෙලා තියෙනවා. ඔබ ඇතුළු කණ්ඩායම බලයට පැමිණුණාම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන කොයි ආකාරයකද? ඇත්තටම අපේ දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවේ හඳුනාගත් එක ප්‍රතිපත්තියක් තමයි මේ දිවාසුරකුම් මධ්‍යස්ථාන ඒ වගේම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳව. ඒතර අපි ඇත්තටම දැන් මේ වෙනකොට හෝමග ප්‍රාදේශ සභාව මගින් පාලනය වෙන පෙර පාසල් වලට අමතරව අපි සැලසුම් කරලා තියෙනවා. සෑම කොට්ටාශයක්ම ආවරණය වෙන විදියට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරන්න විශේෂයෙන්ම වයස අවුරුදු 2.5 5 අතර දරුවන්ට එම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන විවෘත කරන් තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ දරුවන්ට දිවාසුරකුම් මධ්‍යස්ථාන විශේෂයෙන්ම ආරක්ෂිත මධ්‍යස්ථාන විදියට පවත්වාගෙන යන්නත් අපි